වරෙන් අපෙනි මුකන්නා මෙවැනි පතිනි දෙගිනි මෙලක් දිව බබලන්නා සමන් ජාති මල්ගෙනගේ පිටව පුරන්නේ සංගුන් දහසකට දන්දී පෙරුම් පුරන්නේ එදුන් දෙදින් මැද කපට මතු බුදු වන්නේ පුරා සලබ නද ගොසතර වැඩම කරනවා පුරා ළමද පිය යුරු රන්තමින් වසනවා විරාත් උදැසේ ගෝමර රම්බඳ කැරකෙනවා සරලාපු මල්ලස්නට වැඩම කරනවා. Welcome to my YouTube channel. සමන් ජාති මල්ගෙනගේ පිටව පුරන්නේ සංගුන් දහසකට දන්දී පෙරුම් පුරන්නේ එදුන් දෙදින් මැද කපට මතු බුදු වන්නේ පුරා සලබ නද ගොසතර වැඩම කරනවා පුරා ළමද පිය යුරු රන්තමින් වසනවා විරාත් උදැසේ ගෝමර රම්බඳ කැරකෙනවා සරලාපු මල්ලස්නට වැඩම කරනවා බාල දීර චන්ද්‍ර මණ්ඩල දෝදිසි නලලේ නීල වර්ණ මැණික් තෝඩු තුවන් දඹගෙලේ සේල ධර්ම වරල සින්න ලෙසට සිසිපියේ ආල වදන මල් පුද ගනු පතිනි සිතුලලේ අපට මෙසේ බාර කෙලේ දීදී ගතේ සුරඹ ලොබේ වදන පට දුහුලය පවන් සලන්නා ඉදේ මූණ වලා මෙදි අලඹගෙනේ විදුලි තිනේ සලසලා කනේ තෝඩු පෙනේ විදුලි මෙනේ කෙලකෙලා වදන පට දුහුලය පවන් සලන් ඉබේ මූණ වලා මෙලින් පායන සඳමින් යමේ මෙලක් දිවයින් නාදල්ම හෙලාලන් අඹෙන් උපන් පත්තිනි දැන් රඟ මණ්ඩලට මෙන් ඔන්න අද මම ඕගොල්ලෝගේ ඔළුවේ ගන්න hair oil එක හදන දවස. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි hair oil එක හදන්නේ.
මගේ ස්ටාෆ් එකේ ඉන්නවා තව එන්නේ ඉන්නවා කට්ටිය ඒගොල්ලෝ ටිකක් දවල් වෙනවා කම්මැලියෝ ටික දවල් වෙන්නේ කොහොමද දන්නවනේ කම්මැලියෝ දවල් වෙනවා මේ උදේ පාන්දර වැඩ පටන් ගන්න සෙට් එක. ඉතින් මම ඒගොල්ලන්ව හඳුන්වලා දෙනවා වීඩියෝ එක එන්න වෙනකම්ම බලන්න අද ඔයගොල්ලන්ට පෙන්නනවා මගේ ෆැක්ටරි එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා. එහෙනම් මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නම් කවුද මේ කියලා. මේ කොටෙන් පටන් ගත්තොත් මේ ඉන්නේ ශානක. ශානක මේ මාස්ක් එක චුට්ටක් පහත් කරලා පෙන්නන්න. මේ ඉන්නේ ශානක. මේ ඉන්නේ අපේ ආදරණීය සෝබැන්ටි. අල්කෙනින්ද මේ ඉන්නේ අලුත් සමාජිකයෙක්. මේ ඇත්තම කිව්වොත් මගේ මාමා. හරිද? මේ අපේ අම්මගේ මල්ලි. මේ ඉන්නේ අපේ මම්මා. ඔයගොල්ලෝ දකින්නවා මේ ආවම ප්‍රෝග්‍රෑම් වලටත් එක්කගෙන. ඉතින් මේගොල්ලෝ ගොඩාක් මට උදව් කරනවා. මේ ඉන්නේ මගේ මම්මා. මේ ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න ජනප්‍රිය නිලි කල්යාණි සුභද්‍ර මගේ අම්මා. ඉතින් මේගොල්ලෝ තමයි මට උදව් කරන්නේ අද. එහෙනම් ළමයි අපි වැඩ පටන් ගමු. මුලින් ඉඳලා වැඩ ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ මේ කන්ද. ඉතින් මේ ඔක්කොම කපන්න ඕනේ, කොටන්න ඕනේ. ඉතින් ඒකට ගොඩාක් මහන්සිලා මට මේගොල්ලෝ උදව් කරනවා. ඒ වගේම තව දෙතුන් දෙනෙක් එන්නේ ඉන්නවා. ඒගොල්ලොත් උදව් කරනවා. ඒගොල්ලොම දවල් වෙලා පෙනුනේ. එහෙනම් ළමයි යන් වැඩ පටන් ගමු. ඉතින් ළමයි මෙන්න මේ විදියට තමයි මම මගේ ෆැක්ටරි එකේ වැඩ පටන් ගන්නෙ උදේ පාන්දරම. අපි ඉතාමත් පිරිසිදුව තමයි මේ වැඩ කරන්නේ. හෙඩ් කැප් එක දාගෙන, ග්ලව්ස් දාලා, මාස්ක් දාලා ඒ වගේ හරිම පිරිසිදුව මේක කරන්නේ. මොකද මේක ගොඩාක් රෝගී තත්වයන් තියෙන කට්ටිය ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හෙයා එක වැවෙන්න විතරක් නෙමෙයි ගොඩාක් ලෙඩ රෝග තියෙන කට්ටියට මම මේ හෙයා ඔයිල් එක දෙන නිසා අපි පිරිසිදුකම නම්බර් 1 කරගෙන තමයි මේ වැඩේ මේ විදියට කරන්නේ. පොඩි දූවිල්ලක්වත් වදින්න නැති වෙන්න හරිම පිරිසිදුව ඖෂධ වර්ග බිම දාගන්නේ නැතුව හරිම පිළිවෙලට පිරිසිදු භාජනවල තමයි මෙන්න මේ හෙයා ඔයිල් එක අපි හදන්නේ. ඉතින් ළමයි ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ එහෙම් මෙහෙන් චූටි කෘමි සත්තු වගේක් යනවා. මී මැස්සෝ ඒ වගේම කෝඳුරුවෝ ඒ වගේ චූටි කෘමි සත්තු ඉගිලෙනවා ඕගොල්ලොන් දකින්න ඇති. ඒකට හේතුව තමයි මේ ඖෂධ වර්ග අපි කඩාගන්නේ කෘමිනාශක එකතු වෙන්නේ නැති ස්ථාන වලින්. විශේෂයෙන්ම ස්වාභාවික වනාන්තර වලින් සහ ඒ වගේ මිනිසුන් වැඩිය ගැවසෙන්නේ නැති කෘමිනාශක බහුලව භාවිතා වෙන්නේ නැති ස්ථාන වලින් තමයි අපි මේ ඖෂධ වර්ග කඩා ගන්නෙ. මොකද ඒ කෘමිනාශක එකතු වුණොත් මගේ හෙයා ඔයිල් එකේ ගුණය අඩු වෙන්න පුළුවන්. ඒකේ කෘමිනාශක එකතු වෙලා විවිධ රෝග හට ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉතාමත් කල්පනාවෙන් තමයි අපි ඖෂධ කොළ වර්ග කඩද්දී කඩන ස්ථානය පිළිබඳව ගොඩාක් දුරට අපි සැලකිලිමත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ වගේ කෘමි සතුන් පවා මේ වගේ ස්ථානවලට එන්නේ. ඉතින් ළමයි ඔන්න ඔය විදියට තමයි මගේ ෆැක්ටරි එකේ හෙයා ඔයිල් එක හැදෙන්නේ. අපි පළවෙනි දවස් 2-3 හරියටම දවස් 4ක් විතර යනවා ළමයි කොළ වර්ග ටික ඔක්කොම එකතු කරගන්න. මේ ඖෂධ වර්ග විවිධ ස්ථාන වලින් කඩා ගන්න ඕනේ විවිධ වෙලාවට. සාමාන්‍යයෙන් ඖෂධ කඩා ගනිද්දී අපි දිශාව බලනවා. දිශාව බලන්න හේතුව තමයි බස්නාහිර පැත්තෙන් සමහර ඖෂධවල කොළ ಜಾති පොතු ಜಾති අපි කඩා ගන්න ඕනේ. ඒකට විද්‍යාත්මක හේතු තියෙනවා. ඒවා හේතු පැහැදිලි කරන්න ගියොත් මේ vlog එකේ මට voice කරලා ඉවර කරන්න බැරි වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න අපි ඖෂධ ගහකින් ඖෂධ කඩා ගනිද්දී ඒකේ දිශාව පවා බැලිය යුතුයි. මොකද සමහර දිශාවන් වලට ඉරේලිය වැඩියෙන් වැටෙනවා නම් ගහට ඒ පැත්තේ තියෙන ගුණාත්මක භාවය අඩුයි. බස්නාහිර පැත්තෙන් අපි පොතු වර්ග ගෙඩි වර්ග කඩා ගන්නව නම් ඒකේ තියෙන ගුණාත්මක භාවය වැඩි. ඒක සමහර ශාකවලට තමයි ආවේනික වෙන්නේ. ඉතින් ඒ වගේ ශාක බලලා අපි ඒ විදිහට කරනවා. ඉතින් දවස් 4-5ක් තිස්සේ අපි ඖෂධ වර්ග කඩනවා. කඩලා ඒවා හොඳට සෝදලා 4 පාරක් විතර සෝදලා තමයි අපි කපන්න ගන්නෙ. මම මගේ හෙයා ඔයිල් ප්‍රොඩක්ට් එක දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද පිට රටවල් වල ජීවත් වෙන කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ යන එක. කොණ්ඩේ සුදු වෙන එක. හිස්සොරි. ඒ හැම දෙයකටම හොඳ ප්‍රොඩක්ට් එකක් නැහැනේ. ඉතින් දේශීය නිෂ්පාදනයක් වන මගේ මිස් පියුමි හර්බල් හෙයා ඔයිල් එකට මේ හැම දෙයක්ම සුවපත් කරන්න පුළුවන්. ඉතාමත් හොඳ ඖෂධ වලින් හදන natural ingredient දාලා හදන හෙයා ඔයිල් එකක් තමයි මිස් පියුමි හර්බල් හෙයා ඔයිල් එක කියන්නේ. ඉතින් ඕගොල්ලෝ හැමෝටම මම ළඟදිම මේ ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයින්ට මගේ හෙයා ඔයිල් එක ළඟදිම එවනවා. දැනට මේ තියපු රටවල් ටික ඇතුලේ තියෙනවා මගේ හෙයා ඔයිල් එක. දැම්ම ඕඩර් කරගන්න.
ළමයි විශේෂ පණිවිඩයක් කියන්න ආවේ වැඩ යන අතරතුර මේක හොඳට අහගන්න. අහගන්න කලින් මම මේ දාන වීඩියෝ ක්ලිප්ස් ටික ඉස්සෙල්ලා බලලා ඉන්නකෝ. මම මේ ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නේ මම නොමිලයේ මගේ හෙයා ඔයිල් එක ලබා දීපු හිසකේ පිළිබඳව ප්‍රශ්න තියෙන පිරිසක්. ඉතින් මෙතන ඉන්නවා තුවාල තියෙන රෝගීන් සහ කැන්සර් ලෙඩේට බෙහෙත් ගත්තාම ඒකේ තියෙන බෙහෙත් වල තියෙන සැරට කොණ්ඩේ යනවනේ. ඉතින් ඒ වගේ රෝගීන් ඉන්නවා, උදුගොව්ව කාපු රෝගීන් ඉන්නවා. ඉතින් මේ රෝගීන්ට දැන් මම මාසයක් විතර පමණ කාලයක් වෙනවා මේ හෙයා ඔයිල් එක දීලා. දැන් ගොඩාක් දුරට ඒගොල්ලන්ගේ ඒ රෝගය හොඳ වෙමින් පවතිනවා. මට හොඳ වුණාට පස්සෙත් වීඩියෝස් ෆොටෝස් එවන්නම් කිව්වා. මං ඉදිරියේදීත් ඕගොල්ලන්ට පෙන්වන්න දාන්නම්. ඉතින් මේ තියෙන සුදු කබර රෝගයෙන් පීඩා විඳින දරුවෙක්. ඉතින් එයාටත් මම නොමිලේම යවුවා මගේ හෙයා ඔයිල් එක. මේ තියෙන එයා එක ගාලා දැන් එයාට යවලා සති 3ක් වගේ වෙනවා. ඉතින් දැන් මේ කැලලි ලා පාටට හැරිලා තියෙනවා කියලා මට කිව්වා. ඉතින් මේ වගේ රෝග තියෙන හැමෝම මට මැසේජ් එකක් දාන්න. මම එයාලට නොමිලයේ මගේ හෙයා ඔයිල් එක ලබා දෙනවා තෝරාගත්ත පිරිසකට. තෝරාගත්ත ප්‍රමාණයකට සහ තෝරාගත්ත පිරිසකට මම මගේ හෙයා ඔයිල් එක නොමිලේ ලබා දෙනවා. දැන් ඔයගොල්ලන් දැක්කනේ වීඩියෝ ක්ලිප්ස් ටික. ඒ හිටියේ මම නොමිලේ මගේ හෙයා ඔයිල් එක ලබා දෙන රෝගීන් පිරිසක්. ඒ කියන්නේ උදුගොව්ව කාපු කට්ටිය දැක්කා. ඔයගොල්ලෝ සුදු කබර රෝගීන් ගොදුරු වෙච්ච කට්ටිය දැක්කා. ඒ වගේම හොඳ කරන්න බැරි තුවාල තියෙන කට්ටිය දැක්කා. ඒ වගේම තව මම මෙතෙන්ට දාපු නැති කට්ටිය ඉන්නවා පිළිකා රෝගීන්ගේ කොණ්ඩේ ගියපු කට්ටියට. ඒ හැම කෙනාටම මම නොමිලේ මගේ හෙයා ඔයිල් එක ලබා දීලා තියෙනවා. ඒගොල්ලෝ සුවපත් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ටත් ඒ වගේ හොඳ කරන්න බැරි තුවාල තියෙනවා නම්, සුදු කබර රෝගීන් ඉන්නවා නම්, උදුගොව්ව කාලා තියෙනවා නම්, පිළිකා රෝගීන් බෙහෙත් කරන්න සල්ලි නැති, බෙහෙත් ගන්න සල්ලි නැති පිළිකා රෝගීන් ඉන්නවා නම් කොණ්ඩේ ගියපු එන්නේ ඒ කට්ටිය මට මම මේ දාන ෆෝන් නම්බර් එකට මට WhatsApp මැසේජ් එකක් දාන්න. යාළගේ පින්තූරයකුත් එක්ක මට දාන්න. මම ඒගොල්ලන්ට ජීවිත කාලෙටම නොමිලේ හෙයා ඔයිල් ලබා දෙනවා. එන්න ඒක මම කරන්නේ මගේ හදවතින්මයි, මගේ සතුට වෙනුවෙන්. ඉතින් ඒ වගේ හොඳ කරන්න බැරි රෝගියෙක් ඉන්නවනම් මට අනිවාර්යයෙන්ම කෝල් කරන්න. මම ෆෝන් එක ආන්සර් කරේ නැත්තම් මෙන්න මේ දාන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාගේ පින්තූරෙකුයි ඒ රෝගී තත්ත්වයේ තිබෙන ස්ථානයේ ෆොටෝසුයි ඒ ටික දාලා තියන්න. මම ඔයගලන්ට නොමිලේම ඔයාගේ ගෙදරටම මගේ හෙයා ඔයිල් එක ලබලා දෙනවා. ඉතින් ඒ පණිවිඩය කියන්න තමයි මට ඕනකම තිබ්බේ. දැන් ආයිත් යමු වැඩවලට. වීඩියෝ එක එන් වෙනකම්ම බලන්න. ඉතින් මේ තියෙන්නේ මගේ හෙයා ඔයිල් එකට රතු ලූණු එකතු කරනවා. රතු ලූණු වල ගුණ මං කලිනුත් ඕගොල්ලන්ට කියලා තියෙනවා. රතු ලූණු වල තියෙන මූලද්‍රව්‍යය තමයි සල්ෆර් කියලා කියන්නේ. සල්ෆර් වලට පුළුවන් අපේ හැලෙන හිසකෙස් නවත්තන්න. ඔයාගේ හිසකෙස් හරිම තුනී නම් ඒ තුනීකම නැති කරලා හිසකෙස් ඝනකම්ව වවා ගන්න රතු ලූණු උදව් වෙනවා. ඒ වගේම කොණ්ඩේ පිදුරු වගේ තියෙනවා නම්, කොණ්ඩේ වොලියුම් එක අඩුයි නම්, කොණ්ඩේ යනවා නම්, කොණ්ඩේ ඝනකම නැත්තම්, කොණ්ඩේ කළු නැත්තම් ඒ හැම දෙයක්ම හරි ගස්සන්න මෙන්න මේ රතු ලූණු වල ගුණයට පුළුවන්. මේ තියෙන්නේ බෙහෙත් නෙල්ලි. ඉතින් බෙහෙත් නෙල්ලි කිව්වම ඔයගොල්ලෝ දන්නවා ඒවා කොච්චර ගුණදායකද කියලා. ඔයාගේ හිසකෙස් වර්ධනය අඩුයි නම් මේ බෙහෙත් නෙල්ලි වල ගුණයට පුළුවන් හිසකෙස් ඉතාමත් ඉක්මනට වර්ධනය කරන්න. ඒ වගේම සුදු කෙස් කළු කරන්න මේ බෙහෙත් නෙල්ලි වල ගුණයට පුළුවන්. අන්න ඒ නිසාම තමයි බෙහෙත් නෙල්ලි අපි අපේ හෙයා ඔයිල් එකට එකතු කරන්නේ. බෙහෙත් නෙල්ලි ගෙඩි වගේම බෙහෙත් නෙල්ලි කොළත් අපි අපේ හෙයා ඔයිල් එකට එකතු කරනවා. ඉතින් මේ බෙහෙත් නෙල්ලි ගෙඩි, බෙහෙත් නෙල්ලි කොළ අපි කඩන්නේ ගස් වලින්මයි. ඒ වගේ වීඩියෝස් ඉස්සරහදී මම බ්ලොග් වලදී දානවා. අපි කොහොමද මේ බෙහෙත් බඩු එකතු කරේ කියලා. ඉතින් ඔගොල්ලෝ දන්නවා බෙහෙත් නෙල්ලි මේ දවස්වල ගොඩක් හිඟයි මේ කාලයේදී. ඉතින් ඒ වුණාට හිඟයි කියලා බැලුවේ නෑ. මම ගොඩාක් ඇවිදලා කොහොම හරි බෙහෙත් නෙල්ලි හොයාගත්තා. ඒ බෙහෙත් නෙල්ලි කඩන විදිය බ්ලොග් එකක් අපි ඉස්සරහටත් දානවා. මොකද ඉතින් බෙහෙත් නෙල්ලි හිඟයි කියලා බැලුවේ නෑ. අපි කොහොම හරි බෙහෙත් නෙල්ලි මේ සැරේත් හොයාගෙන බෙහෙත් නෙල්ලි ගෙඩි, බෙහෙත් නෙල්ලි කොළයි අපේ ඖෂධ හෙයා ඔයිල් එකට, හර්බල් හෙයා ඔයිල් එකට එකතු කරගත්තා. ඕගොල්ලන්ට මම කියවනේ කම්මැලියෝ ටික දවල් වෙලා එනවා කියලා. මේ ඉන්න එක කම්මැලියෙක්, මීට වඩා තඩි කම්මැලියෙක් තව ඉන්නවා. එයා අපේ නංගි. එයා තාම නෑ on the way. මෙයා දැන් ආවා.
ඉතින් දැන් වැඩ පටන් ගන්න මුලින් ඉඳලා මෙයා මට සපෝට් කරනවා. ඉතින් මේ ඉන්නේ දුල්ෂා. ඔයගොල්ලෝ කලින් වීඩියෝස් වල දැකලා ඇති දුල්ෂාව. ඉතින් දැන් මෙයාට මේ මුළු පොළ කොටම කපන්න බාර දෙනවා. ඇගේ හැටියට නෙමෙයි මෙයාගේ වැඩ. ඔන්න ඔය විදියට තමයි අපි අපේ hair oil එක හදන්නේ. මේ තියෙන්නේ කෝමාරිකා. ඉතින් කෝමාරිකා වල ගුණ නම් ඔයගලන්ට කියන්න උවමනා නෑනේ. කෝමාරිකා කිව්වම හැමෝම දන්නවා මේක රූපලාවන්‍ය කටයුතු වලට වගේම අපේ hair එකේ ප්‍රශ්න වලටත් යොදා ගන්නවා කියලා. ඔයාගේ හිස් කබල වියලී නම්, ඔයාගේ හිසකෙස් වියලී නම් ඒ හැම දෙයකටම උපයෝගී වෙනවා මේ කෝමාරිකා කියන ඖෂධය. ඒ නිසාම තමයි අපි කෝමාරිකා අපේ hair oil එකට දාන්නේ. ඉතින් ළමයි මේ වෙනකොට ගොඩාක් ලංකාව ඇතුලේ සහ ලංකාවෙන් පිට මගේ hair oil එක පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ගොඩාක් ප්‍රතිඵල තියන අය ඉන්නවා. ඇත්තටම ඒ වගේ මගේ hair oil එක ගත්ත කස්ටමර්ස්ලා ඉන්නවා නම් මම ආදරයෙන් කියනවා මගේ මේ vlog එක බලලා ඒගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ hair oil එක කොච්චර හොඳයිද කියලා. හොඳ නැත්නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ළමයි ඉතින් මේ තෙල් හිඳින වැඩේ කරන්න අපිට දවස් 7ක්වත් යනවා. දවස් 4ක් හෝ 3ක් කොළ ඖෂධ වර්ග එකතු කරන්න යනවා. දවස් 2ක් විතර අපිට මේ කොළ වර්ග කපන්න යනවා. ඉතින් කොටන්න ටයිම් යනවා. ඊට පස්සේ තෙල් එක ලිපේ තියලා වැඩි ගින්දරේ නෙවෙයි අපි ලිපේ තියන්නේ. ඒක මද ගින්දරේ තමයි ලිපේ තියන්න ඕනේ. ඉතින් දවස් 3ක්වත් යනවා තෙල් එක හිඳිලා ඉවර වෙන්න. ඉතින් ඔක්කොම බලද්දි දවස් 7ක් 8ක් යනවා. මේ සැරේ ඕඩර්ස් ගොඩාක් පරක් වුණා. ඉතින් සමහර කස්ටමර්ස්ලා මට බැන්නා. සමහර කස්ටමර්ස්ලා ආයිත් ඩිපොසිට් කරපු ඒවා ඉල්ලලා තිබුණා. ඉතින් ඒගොල්ලොන්ට සමා වෙන්න කියලා කියනවා. මොකද මේක හරිම ගුණාත්මක භාවයෙන් මම ඕගොල්ලන්ට දෙන්න ඕන නිසා තමයි පොඩි ටයිම් එකක් ගන්නෙ. නැත්තම් මට මේක ඉක්මනට කපලා කොටලා කිසිම පිරිසිදුකමක් නැතුව සුද්ධ කරන්නේ නැතුව හොදන්නේ නැතුව බාගෙට කොළ වර්ග එකතු කරලා ඖෂධ වර්ග බාගෙට දාලා නිකම්ම වාට hair oil එක දෙන්න පුළුවන්. නමුත් ඒක දීමෙන් වැඩක් නැහැ. මොකද කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. මේකේ කොළ වර්ග අපි දානවා ඒකට දාන අනුපාතයක් තියෙනවා. තෙල් යුෂ දාන අනුපාත තියෙනවා. ඒ හරි අනුපාතයට තමයි හදන්න ඕනේ. නැත්තම් තෙලේ තියෙන ගුණාත්මක භාවය රඳා පවතින්නේ නැහැ. ඉතින් එහෙම පරක්කු වෙච්ච කස්ටමර්ස්ලා මේ vlog එක බලනවා නම් sorry මේ පාර පරක්කු වුණාට වගේ ඕඩර් එක. ඔන්න දැන් මම තෙල් හිඳලා ඉවරයි. දැන් හැමෝටම ඕඩර් කරන්න පුළුවන්. දැන් අලුත් ස්ටොක් එක මම හදලා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලොම බලනවා ඇති ඇයි මෙච්චර ඖෂධ කොළ වර්ග ගොඩාක් දාන්නේ කියලා. අපි hair oil එකක් හිඳිද්දි ඒකේ අනුපාතයක් තියෙනවා. මම කලිනුත් ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. අලුතෙන් මගේ vlog එක බලන කට්ටිය නම් ඒක මම දැනගන්න කියන්නම්. අපි මේක අනුපාතයකට තමයි හිඳින්නේ. ද්‍රව්‍ය 16යි තෙල් 4යි කල්ක 1යි. එතකොට 16 4 1 අනුපාතයට තමයි මේක හිඳින්නේ. අපි යුෂ ගන්නවා නම් 16ක් දාන්න ඕනේ. තෙල් ගන්නවා නම් 4ක් දාන්න ඕනේ. කල්ක ගන්නවා නම් 1ක්. ඒක මම විස්තරාත්මකව කිව්වොත් ඇත්තට මේක දිග කතාවක්. මම ඔයගලන්ට වෙනම vlog එකකින් ඒක කියන්නම්. ළමයි දැන් දවල් 2යි. මෙන්න ඇවිල්ලා ඉන්නවා අපේ නම් යාමියා අපේ වැඩ කරන ගමන් හිටියේ. එයා ලැජ්ජයිද ඔබල යාට බනිනවලු. අනේ බනින්න එපා මෙයානි හොඳයි. මෙයා පඬිතයි කියන මගේ vlogs වලට එන්න බෑ කියනවා. මෙයාට අවුරුදු 18යි නේ. අනේ මොන මෙයා හරි අහිංසකයි. හරිම කනට ඇහෙන්නේ කතා කරනවා. පව් මෙයාට මුකුත් කියන්න එපා. ඉතින් මෙයාට දැන් මේ කොළ කොටම කපන්න දෙනවා. අපි දැන් භාගයක් ඉවර කරලා දුල්ෂයි මෙයා යාළුවා දුල්ෂයිත් කලින් ආවා. මෙයා පරක්කු වුණා. දැන් ඉතින් මේ ටික ඔක්කොම කපන්නත් කොටා ගන්න ඕනේ මේ කොළ ටික. දැන් වැඩට යන්න. පනින්න එපා. ඉතින් ළමයි අපේ නංගි දැන් තමයි ආවේ. එයා ටිකක් කම්මැලි නැගිටින්න. එයා මගේ vlogs වල ඉද්දි ඕගොල්ලෝ එයාට බනිනවා කියලා එයා මට අඬ කියනවා. ඉතින් ළමයි එයාට බනින්න එපා. එයා හරිම හොඳ ළමෙක්. එයා පොඩ්ඩක් පඬිතයි වගේ වෙනකොට පඬිත නෑ. එයා හරිම හොඳයි. හරිම හිත හොඳ ළමෙක්. ඉතින් ළමයි මේ තියෙන්නේ ගොඩපර. ගොඩපර ගැන මට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගොඩපර කියන්නේ hair oil එකට නැතුවම බැරි ඖෂධයක්. ඒ වගේම shampoo හදන්න ගන්නවා. ගොඩපර කියන ශාකයේ පොතු මුල් මල් ගෙඩියේ හැම දෙයක්ම ප්‍රයෝජනයට ගන්නවා. විශේෂයෙන්ම ඔයාගේ ඔළුවේ උකුණෝ ඉන්නවා නම් උකුණන්ට හොඳ ප්‍රතිකාරයක් තමයි මේ ගොඩපර කියන්නේ. ඉතින් ගොඩපර දාලා හදන මගේ hair oil එක උකුණන් ඉන්න ඔළුවලටත් ගොඩාක් හොඳයි. ගොඩපර ශාකය ගොඩාක් මට හොයාගන්න අමාරුණා. මේ සැරේ ටිකක් අමාරුණා.
හොයාගන්න. ඉතින් ඒක හොයාගන්න උදව් කරපු අයියා මේ vlog එක බලනවා නම් එයාට ගොඩාක් ස්තුතියි මට ගොඩපර හොයලා දුන්නට. ඔයගොල්ලන්ගේ පැතිවලත් ගොඩපර තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මට ගොඩපර ඕන වෙනවා. ගොඩපර මට හොයාගන්න ටිකක් අමාරුයි ළමයි. නමුත් ගොඩපර කියන ශාකය හැමතැනම වැවෙනවා කියලා හැමෝම කියලා තිබුණාට මට ඒක ටිකක් හොයාගන්න අමාරුයි. කවුරු හරි ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න මැසේජ් එකක් දාන්න මගේ WhatsApp නම්බර් එකට ගොඩපර දෙන්න පුළුවන් කට්ටිය. ළමයි මේ පාරේ hair oil එකේ ඖෂධ වර්ග මම 40ක් 50ක් විතර දැම්මා. කොළ වර්ග විතරක්. ඒ වගේම අපි කල්කයක් පාවිච්චි කරනවනේ කල්කයට වෙනම ඖෂධ දැම්මා. තව තව ඖෂධ එකතු කරා. තෙල් වර්ග දැම්මා 3ක්. පොල් තෙල් 4ක් දැම්මා. පොල් තෙල්, තල තෙල්, එඬරු තෙල්, එළඟි තෙල්. අපි එළඟි තෙල් යොදා ගන්නවා අපේ hair oil එකට. එළඟි තෙල් කියන්නේ ගොඩාක් ඔළුවට හොඳ තෙල් වර්ගයක්. ඉතින් එළඟි තෙල් දැම්මහම අපේ කොණ්ඩේ ගොඩාක් ඉක්මනට වැවෙනවා. ගොඩාක් ලොකු ප්‍රතිලාභ තියෙනවා එළඟි තෙල් දැම්මහම. ඉතින් එළඟි තෙල් කියන්නේ තෙල් එකට නැතුවම බැරි තෙල් වර්ගයක්. දැන් අපේ මේ ඉන්නේ මම්මනේ. මෙයා තමයි අපේ මම්මා. හරිද? අපේ මම්මගේ තාත්තා තමයි, ඒ කියන්නේ අපේ අම්මගේ අක්කා මේ සීයා තමයි අපේ තෙල් හිඳින්නේ. ඒ කාලේ ඉඳලා මෙයා උදව් කරලා තිනවා සීයට නේද? ඔව්. කතා කරන්න යා නැජ්ජයි. අක්කලා ඔක්කොලාම එකතුලා ඉතින් ඒක නිසා දැන් මම මේක පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ හරියම කැමතියි මේක ඉස්සරහට අරන් යන්න කියලා. ඉතින් ඒගොල්ලෝ උදව් කරනවා මට ඇවිල්ලා. උදේත් හිටියේ අපේ මම්මා ඔයගොල්ලන්ට පෙන්නුවානේ. ඉතින් දැන් ඉත දවසම වැඩ අපි. හෙටත් වැඩ. ඊළඟ දවසෙත් වැඩ අපි. ඉතින් ඕගොල්ලොම බලනවා ඇති ඇයි අපි මැෂින් එකක් ගන්න නැතුව මෙහෙම වංගෙඩිය දාලා මහන්සි වෙවි කොටන්නේ කියලා. එහෙම වංගෙඩිය දාලා කෙටුවාම තමයි ගුණය වැඩි. ගුණය වැඩි කියන්නේ මේ කොළවල තියෙනවා සෛල වර්ග. ඒ සෛල හොඳට කෙටෙන්න ඕනේ. ඉතින් මේක වංගෙඩිය කොටද්දි තමයි ඒ කාර්යය හරියටම වෙන්නේ. ඒක නිසා තමයි ගුණාත්මකභාවය වැඩි කරගන්න තමයි අපි වංගෙඩිය මේ විදිහට කොටන්නේ කොළ වර්ග සහ ඖෂධ වර්ග. නැත්තම් අපිට මැෂින් එකක් පාවිච්චි කරලා මේක කරගන්න හරිම ලේසියෙන් පුළුවන්. නමුත් තෙලේ තියෙන ගුණාත්මකභාවය අඩු වෙන්න ඉඩ තියෙනවා මැෂින් පාවිච්චි කරොත්. ඒක නිසා අපි මේ විදිහට හරිම මහන්සි වෙලා වංගෙඩිය දාලා මෝල් ගස් වලින් කොටලා තමයි යොෂ අතින් මිරිකලා අරගෙන තමයි අපි තෙල් එකට දාලා හිඳින්නේ. ඉතින් මේ කාර්යය ගොඩාක් අමාරුයි, ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දවස් 3ක් විතර අපි මේ කාර්යය කරනවා. ඉතින් ඒක නිසා අපි දෙවියන්ට බාර වෙලා මේක කරන්නේ. දැන් අපි භාගයක් කොටලා ඉවරයි. මේ කොටලා ඉවර වෙච්ච ටික මේ තියෙන්නේ. මේ ටික දැන් අපි මිරිකන්න යන්නේ. තව කොටන ගමන් තියෙන්නේ. අපි බලමු කොහොමද මේක මිරිකන්නේ කියලා. මේක යුෂ ගන්න ඕනේ. අරගෙන තමයි තෙල් එකට දාන්නේ. අපි කොහොමද ඒක කරන්නේ කියලා බලමු. දැන් අපි කොළ ටික කොටලා අරගෙන ඉවරයි. ඕගොල්ලෝ හිතුවද මෙහෙම කොළ ටික කොටලා අරගෙන ඉවරුණාට ඉවරයි කියලා? ඉවර නෑ, තව තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ තියෙන යුෂ ටික අපි මිරික ගන්නවා. මිරිකලා ආයිමත් එන රොඩ්ඩ තියෙනවනේ, ඒ ටික ආයිමත් දාලා කොටනවා වංගෙඩිය. ඊට පස්සේ ආයිමත් මිරිකනවා, ආයිමත් කොටනවා, ආයිත් මිරිකනවා. එන්නේ මේ විදිහට කොටලා ඔන්න ඔය තත්ත්වයට වෙනකම් කුඩු වෙනකම්ම අපි කොටලා තමයි යුෂ ගන්නෙ. මොකද අපි ඒවා එකපාරක් කොටලා යුෂ ගත්තට වැඩිපුර එන්නේ නැහැ. ඒක නිසා 4-5 පාරක් කොටලා කුඩු වෙන තරමටම කෙටුවට පස්සේ තමයි යුෂ ටික අරගෙන ඉවර කරන්නේ. නැත්තම් ඊට පස්සේ තමයි මේක තෙල් එකට දාලා තෙල් වර්ගත් ඔක්කොම එකට මිශ්‍ර කරලා යුෂත් එකට මිශ්‍ර කරලා අපි තෙල් එක ලිපේ තියන්නේ. තෙල් එක හිඳීගෙන එද්දි මැද හරියකදී තමයි අපි කල්කය මේකට එකතු කරන්නේ. ඊට පස්සේ මේක දවස් 3ක් තිස්සේ මදගින්නේ තෙල් එක හිඳෙන්න අරිනවා. ඊට පස්සේ තමයි අපි ඕගොල්ලන්ට ඩිලිවරි කරලා ඔයාලගේ අතට එවන්නේ. මම මේ වීඩියෝ ටිකෙන් පස්සේ ඕගොල්ලන්ට පෙන්නන්නම් මම මේ hair oil එකට පොල් තෙල් ගන්න යන ස්ථානය. මොකද අපි පොල් තෙල් දාද්දි උනත් අපි 100%ක් ස්වාභාවික පොල් තෙල් තමයි මේකට එකතු කරන්නේ. මොකද ගොඩාක් කඩවල් වල විකුණන්න තියෙන පොල් තෙල් වල බාල පොල් තෙල් තියෙන්නේ. කෙමිකල් දාලා සුදු කරපු පොල් තෙල් තියෙන්නේ. ඒ වගේම පොල් තෙල් වලට එක කෙමිකල් ಜಾති කලවම් කරලා තියෙනවා. ඒක නිසා අපි කඩවල් වලින් තියෙන තැන් වල කඩවල් වලින් පොල් තෙල් ලබා ගන්නෙ නැහැ. ඒකටම පොල් තෙල් හිඳින තැනකට ගිහිල්ලා අපි ඇස් දෙකට දකින්නවනේ පොල් තෙල් හිඳින තැන. ඒ වගේ තැනකට ගිහිල්ලා තමයි අපි පොල් තෙල් ලබා ගන්නෙ. මම ඒ යන තැන වීඩියෝ එකක් ඕගොල්ලොන්ට දාන්නම්. ඇහෙන්නේ නැහැ මැෂින් සද්දේ. ඇහෙන්නේ
අපි මම වොයිස් කරන්නම්. ඔබලට පෙන්නන්න වොයිස් කරන්න. ළමයි මේ තියෙන්නේ පොල් වලින් තෙල් හිඳින තැනක්. මම මේ වගේ තැනක්ම තෝරගත්තේ. මේ වගේ තැනකදී කිසිම කෙමිකල් එකක් පොල් තෙල් එකට එකතු කරන්නේ නැහැ. නැචරල් පොල් වලින් ගන්න නැචරල් පොල් තෙල් තමයි මම මගේ හෙයා ඔයිල් එකට දාන්නේ. ගාන ටිකක් වැඩි. නමුත් හොඳම දේ දෙන්න ඕන නිසා ගාන බලන්නේ නැතුව හොඳම පොල් තෙල් මම මගේ හෙයා ඔයිල් එකට එකතු කර ගන්නවා. ඒකට හේතුව තමයි ගොඩාක් රෝගී තත්වයන් තියෙන පුද්ගලයින් මේක ඒගොල්ලන්ගේ ඔළුවලට ගානවා. ගුණාත්මක භාවයෙන් පිරි පොල් තෙල් වගේම තල තෙල්, එඬරු තෙලුත් ඉතාමත් පිරිසිදු පිටරටින් ගෙන්නන තැනකින් තමයි මම දාන්නේ. තව විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕනේ මම මේ තෙල් එක හිඳින්න උපයෝගී කරගන්නේ තඹ ඇතිලියක්. ඒකට හේතුව තමයි තෙලේ ගුණාත්මක භාවය රඳා පවතිනවා සහ කොළ යුෂවල තියෙන ගුණාත්මක භාවය පිච්චෙන්නේ නැහැ තඹයක හින්දාම. මොකද තඹ ඇතිලියේ හිඳිද්දි තඹේ උෂ්ණත්වය පාලනය වෙනවා. නමුත් ඇලුමිනියම් එකක හින්දොත් තෙලේ තියෙන ගුණාත්මක භාවය වගේම කොළවල තියෙන ගුණාත්මක භාවය පිච්චිලා ගිහිල්ලා ඒ තෙල වැඩක් නැති වෙනවා. ඒක ගුණාත්මක භාවයෙන් නැති වෙනවා. ඒ නිසා තමයි අවුරුදු ගණනාවක් පැරණි තඹ ඇතිලි මේකට උපයෝගී කරගෙන මම තෙල් හිඳින්නේ.